විනිසුරු විශ්‍රාම වයස ගැන එක්සත් ජාතීනුත් කනස්සල්ලි. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්වයිට් කනස්ස පළ කර තිබෙනවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද තමන් කනගාටු වන බව ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්. එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි. රජයේ තීරණයෙන් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ගැටලු මතුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව විනිවිද පෙනෙන සියල්ල ඇතුළත්ව සහ උපදේශාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කරහා විනිසුරු විශ්‍රාම යාමේ වයසේ ඕනෑම වෙනසක් සිදු කරන ලෙස මාග්‍රට් සැටර්වයිට් සිය ලිපියෙන් ඉල්ලීමක් කරනවා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.